අයියේ මුනිය කාන්තිගේ කෙල්ලත් එක්ක ආලක මන්දාවට රිංගලා. ආලක මන්දාවට. පුතා මම නෑ තාත්තේ නෑ. නැත්තේ මොකද? මට රේකේ වැඩ කරන රවුල් කාර්යය කිව්වේ. රවුල් කාර්යය. ඒ කියන්නේ මල්ලි තාලක මන්දාවට ගියා. හා? බාපේ බබා කියපේ වැඩක් නෑනේ. ඌ කියපු එක යවුල. ඉස්ලු බාපේ මං එහෙ කියේ නෑ. එහෙනම් කියපන්. කොහෙද හිටියේ? කියපන්. මම ඊයේ ක්‍රිකට් වර්ල්ඩ් කප් එකේ කුසලානේ ආවනේ ඒක බලන්න ගියා. මොකක්? ඊයේ ප්‍රජාශාලාව ගාව තියලා තිබ්බ මේ වර්ල්ඩ් කප් එකේ කුසලානේ මම ඒක බලන්න ගියා. මේ ගමේ ප්‍රජාශාලාව ගාව? ඌට පයිත්‍යං අයියේ. ඇත්ත කියපන්. හරි උපෝතන්ට ගියා නම් තව කවුරුද දකින්නේ ඉතින්? තව කවුද හිටියේ? මම හොයාගන්නම්. දැකපු මම වර්ල්ඩ් කප් එකත් එක්ක ෆොටෝ එකකුත් ගත්තා. ෆොටෝ? මූ මේ පච ගෙලින්නේ අයියේ. ගත්තා ෆොටෝ එක වෙන්නපන්. ලංකාවේ මැච් එකක් බලන්න මට ටිකට් දෙකකුත් හම්බුණා. එහෙම කොහොමද මේ? මට අරු කිව්වනේ මූ ආලක මන්දාවට ආවා කියලා. දැක්කනේ මල්ලි. මූ හොඳ එකා. මූට කෙල්ලෙක් නේ. මේක මේ AI වලින් හදපු ෆොටෝ එකක්ද කොහෙද? මෙච්චර ලොකු කුසලාන දෙනවද? මේ පාර මැච් එකට සෑහෙන වියදම් කරනවනේ. ඒක වෙන්න ඉතින් ඔච්චර ලොකුවට හදන්නේ නැත්තේ. නෑ අයියේ මේක AI. මේ පැත්තකින් ඩයලොග් කියලා ගහලා තියෙනවා. මේක AI. ඩයලොග් එකේ බැනර් එකක් කුරුල්ලෝ 4 දෙනෙක් අල්ලගෙන පියාඹන් ගිහිල්ලා වගේනේ. ඒකත් මුගේ ෆොටෝ එකේ වැදිලා. පිස්සුද? ඔය පැත්තක ඉංග්‍රීසි අකුරුත් ගහලා තියෙන ෆොටෝ එකේ. හැබැයි ඒක නම් මමත් දැක්කා. ඕක AI. ඇත්ත ෆොටෝ එකක් නම් ඔහොම අකුරු නෙවෙයි. එතකොට මල්ලි කියන්නේ මූ කාන්තිගේ දූත් එක ආලක මන්දාවට රින් කළා. දැන් අපිට බොරු කරන AI ෆොටෝ එකක් හදලා කියලාද? නෑ හිම වෙන්න බෑ. තවත් කුරුල්ලෝ 4 දෙනෙක් කොහෙන් හරි තවත් බැනර් එකක් උස්සන් පියාඹල වගේනේ. පිස්සුද අයියේ? බාප්පට මාව අවිශ්වාස වුණාට මගේ තාත්තට මාව විශ්වාසයි. මේක AI. ඔයාට මොකද මේක මෙච්චර විශ්වාස? මට ලවෙෂ්වර් මූයි ආලක මන්දාවට රින්ගුවා. ඇයි ඔයාට මේක මෙච්චර විශ්වාස? මූව විශ්වාස කරන්නේ? මූ වගේ කැතෙක් එක්ක කෙල්ලෙක් එයිද බං? හැබැයි ඒකත් ඇත්ත. ඔබ මුණ බං අහක බලන් ගහපු ගොම තැම්පක් වගේනේ. මේ ෆොටෝ එකේ AI නෙවෙයිද මන්දා? ඕකේ AI වෙන්න බෑ. මූ ඇත්ත කියන්නේ. ඕ මේකේ AI නෙවෙයි. කැතේ එකා. Acabou.